ඔයාලත් අලුත් Honda වෙසෙල් එකක් ගන්නද හිතන් ඉන්නේ. හැබැයි මේකේ අලුත්ම හයිබ්‍රිඩ් සිස්ටම් එක වැඩ කරන්නේ කොහොමද? පරණ එකේ වගේ මේකේ ගියර් බොක්ස් ලේට දෙනවද? මොකක්ද මේ හැමෝම හොයන ඉසෙට් ප්‍රීමියම් කියන්නේ? ඒ වගේම පර්සනල් ඉම්පෝර්ට් කරද්දී සමහර ඉම්පෝර්ටර්ස්ලා ඔයාලට නොකියන ඔයාලව අන්දන රහස් මොනවද? ඔයාලටත් මේ ප්‍රශ්න ටික තියෙනවාද? එහෙනම් මේ වීඩියෝ එක අනිවාර්යයෙන් ඉවර වෙනකම් බලන්න. අලුත් වෙසෙල් එක ගැන ඒ කියන්නේ මේ RV5 මාදිලිය ගැන ඔයා දැනගන්න ඕනේ හැම දෙයක්ම අද අපි කතා කරනවා. වීඩියෝ එකට යන්න කලින් channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. Welcome to Vibe Auto. I'm the DJ and I love this song. මුලින්ම අපි බලමු මේ අලුත් වෙසෙල් එකේ හයිබ්‍රිඩ් සිස්ටම් එක වැඩ කරන්නේ කොහොමද කියලා. මේකේ තියෙන්නේ Honda ආයතනයේ අලුතෙන්ම හඳුන්වා දුන්න EHEV කියන හයිබ්‍රිඩ් සිස්ටම් එක. මේකේ මෝටර දෙකක් තියෙනවා. පළවෙනි මෝටර එක සවි කරලා තියෙන්නේ කෙලින්ම එන්ජින් එකට. මේක හරියට ජෙනරේටර් එකක් වගේ. මේකෙන් කරන්නේ එන්ජින් එක ආධාරයෙන් වාහනයට ඕනේ කරන විදුලිය හදන එකයි බැටරි එක charge කරන එකයි. දෙවෙනි මෝටර එක තමයි අර හදන විදුලිය පාවිච්චි කරලා රෝද දෙක කරකවන්නේ. ඒ කියන්නේ ඔයා දිනපතා drive කරද්දී වාහනය යන්නේ fully electric වාහනයක් වගේ. හැබැයි background එකේ engine එක බැටරිය charge වෙනවා. මේක නිසා අඩු ස්පීඩ් වලදී සුපිරි instant torque එකකුත් EV එකක experience එකකුත් ඔයාට ලැබෙනවා. ඒ වගේම highway speed වලදී power loss එකක් නොවෙන්න engine එක කෙලින්ම රෝද දෙක එක්ක couple වෙනවා. Fit CRV වගේ අලුත් Honda වාහනවල දැන් එන්නේ මේ EHEV සිස්ටම් එක තමයි. දැන් ඊළඟ ප්‍රශ්නේ. පරණ GP5 වෙසෙල් වල තිබුණ dual clutch gearbox එක මේකේ තියෙනවද? සරලවම කිව්වොත් නැහැ. පරණ එක වගේ dual clutch එකක්වත් අනිත් hybrid වල තියෙන සාමාන්‍ය CVT gearbox එකක්වත් නැහැ. high speed වලදී engine එක රෝද එක්ක සම්බන්ධ කරන්න එන clutch එක විතරයි මේකේ තියෙන්නේ. ඒ නිසා gearbox රත් වෙනවා, ලෙඩ දෙනවා වගේ ප්‍රශ්න මේකේ ඇත්තෙම නැහැ. මේ අලුත් තාක්ෂණය නිසා තෙල් කිරිල්ලත් සුපිරි. heavy traffic එකදී ලීටරයට කිලෝමීටර් 18ත් 25ත් අතර වැඩ කරනවා. මොකද traffic එකේදී බැටරියෙම විතරක් යන නිසා. හැබැයි outstation යද්දී කිලෝමීටර් 25ත් 30ත් අතර සුපිරි fully electric එකක් බලා ගන්න පුළුවන්. හරි, දැන් බලමු මේකේ එන grade මොනවද කියලා. Honda company එකෙන් මේ grade 6ක් විදිහට එනවා. G, X, X Hunt, Z Play සහ RS වශයෙන්. G කියන්නේ base grade එක. මේක petrol මාදිරියක්. මේක නම් ලංකාවට ගෙන එන්නේ නැහැ. ඊට පස්සේ තියෙන්නේ X grade එක. මේක base grade එකක් කියලා අඩුවක් නැහැ. Honda Sensing safety features. ඒ කියන්නේ adaptive cruise control, auto braking, steering assistant ඔක්කොම මේකට එනවා. X Hunt grade එක X grade එකටම exterior සහ interior වෙනස්කම් ටිකක් එකතු කරලා outdoor look එකක් දීලා හදපු එකක්. මේකට පමණයි roof rails එකක් එන්නේ. මේක නිසා ඔයාට ඕනේ බඩු බාහිර ආදිය roof එකේ උඩ තබාගෙන යාමට පුළුවන්. මේක කැම්පින් වලට වගේ හොඳ ඔප්ෂන් එකක්. Z කියන්නේ ගොඩක් අය හොයන highest grade එකක්. X grade එකට වඩා option interior X Hunt වගේ grade තිබ්බත් ලංකාවේ ගොඩක් අය ගෙන්නන්නේ මේ Z grade එකෙන් උඩ වාහන තමයි. Z Play grade එක two tone color combination එකක් එක්ක එනවා. හරියටම ලංකාවේ Toyota CHR එකේ වගේ roof එක වෙනම පාටකින් එන්නේ. එතකොට මොකද්ද මේ ලංකාවේ හැමෝම කියන Z Premium කියන්නේ? ඔන්න හොඳට අහගන්න. ඇත්තටම කිව්වොත් Honda company එකේ Z Premium කියලා grade එකක් එන්නේ නැහැ. එහෙනම් මොකද්ද මේ? Z grade එකට company එකෙන් අපිට optional features 4ක් සල්ලි දීලා add කරගන්න පුළුවන්. Honda Connect display එක, wireless charging pad එක, 10 speaker sound system එක සහ multi view camera system එක. එහෙමත් නැත්නම් 4-way camera system එක. අන්න අර කියන optional features 4ම add කරලා ගන්න Z grade එකට තමයි ලංකාවේ අය Z Premium කියලා නමක් දාගෙන තියෙන්නේ. normal Z එකයි Z Premium එකයි අතර සාමාන්‍යයෙන් ලංකාව තුල ලක්ෂ 8ක විතර price difference එකක් තියෙනවා. option එකෙන් ගනිද්දී අපිට මේවා අලුතෙන්ම add කරගන්න බෑ. හැබැයි මේ option ඔක්කොම තියෙන වාහන auction එකේ තියෙනවා. මේක තමයි Honda වෙසෙල් RS එක. මේක සාමාන්‍යයෙන් වෙසෙල් එකට වඩා ස්පෝර්ටි ලුක් එකක් එක්ක එන මොඩල් එකක්. RS බොඩි කිට් එක alloy wheel සහ
ඇතුලේ ප්‍රීමියම් ෆිනිෂ් එක නිසා පෙනුමත් ඩ්‍රයිවින් ෆීල් එකත් හොඳයි. මේක තමයි වෙසෙල් එකෙන් අලුතෙන්ම ඉන්ට්‍රොඩියුස් කරපු මොඩල් එක. මේක පර්ෆෝමන්ස් පැත්තෙන් හොඳම ග්‍රේඩ් එක. හැබැයි කම්ෆර්ටබිලිටි පැත්තෙන් හොඳම ග්‍රේඩ් එක තමයි ඉසෙට් ප්ලේයර් ග්‍රේඩ් එක. වෙසෙල් එකේ එන ග්‍රිල්ස් ගැනත් ගොඩක් අය අහනවා. මොකද එකම වාහනේ මුහුණුවල් කිහිපයක් තියෙන්නේ. ප්‍රධාන වශයෙන් ග්‍රිල්ස් ಜಾති දෙකක් තියෙනවා. 2024 ෆේස් ලිෆ්ට් එකත් එක්ක ආපු අලුත්ම ඩිෆෝල්ට් ග්‍රිල් එක. 2024 ෆේස් ලිෆ්ට් එකේ බර්නිලා ග්‍රිල් එක. මේවා බ්ලැක් ක්‍රෝම් එකක් එක්ක වේරියේෂන් කිහිපයක් එනවා. මේවා ලංකාවේ ආෆ්ටර් මාකට් එකෙන් හයි කරගන්නත් පුළුවන්. මේකේ 4 wheel drive එකකුත් එනවා. 4 wheel drive එකට ජපානයේ ඔක්ෂන් වලින් ඩිමාන්ඩ් එක අඩු නිසා ටිකක් අඩුවට ගන්න පුළුවන්. හේතුව තමයි 4 wheel drive එකේ බර වැඩි නිසා තෙල් කිරිල්ලත් ටිකක් අඩුයි. ඔයා 2 wheel drive එකක්ද 4 wheel drive එකක්ද ගන්නේ කියලා ලේසියෙන්ම අඳුර ගන්න පුළුවන් chassis number එකෙන්. 2 wheel drive නම් RV5 වගේම 4 wheel drive නම් RV6 වෙනවා. මේක අනිවාර්යයෙන්ම මතක තියාගන්න. වීඩියෝ එකේ වැදගත්ම හරියට තමයි දැන් ආවේ. ඔයා පර්සනල් ඉම්පෝර්ට් එකක් කරද්දී සමහර ඉම්පෝර්ටර්ස්ලා අඩු ගණන් පෙන්නලා ඔයාව රවට්ටලා හංගන කරුණු 4ක් තියෙනවා. පළවෙනි දේ තමයි සැඟවුණු වියදම්. සමහර අය ඔයාට ගණන් කියන්නේ LC එකක් දාති බැංක් එකෙන් ගන්න ෆී එක, ක්ලියරින් ඒජන්ට්ගේ ෆී එක නැතුව සාමාන්‍යයෙන් ප්‍රයිවට් බැංක් එකක LC ෆී එක විතරක් 1.5ක් වෙනවා. මේ වියදම් දෙකේ එකතුව විතරක් ලක්ෂ 1.5ක් දෙකක් විතර වෙනවා. මේක අන්තිමේට ඔයාගේ අතින් යන්නේ. දෙවෙනි එක තමයි yen rate එකේ සෙල්ලම. ඉම්පෝර්ටර්ස්ලා ඔයාලට හැදුවේ නිකන්ම Google කරලා එන yen rate එකද කියලා අහන්න. ගොඩක් අය එහෙම කරන්නේ අඩු ගණන් පෙන්වන්න. හැබැයි ඇත්තටම LC එක සිලෙක්ට් වෙන්නේ ඔයාගේ බෑන්ක් එකේ TT selling rate එකට. මේ රේට් දෙකේ පොඩි වෙනස නිසා ඔයාගේ වාහනයේ මිල ලක්ෂ 2කින් 3කින් වගේ වැඩි වෙන්න පුළුවන්. තුන්වෙනි දේ තමයි chassis number එකේ හොරය. මම කලින් කිව්ව RV5 සහ RV6 කතාව මතකද? සමහර විට ඔයාට කියන්නේ නැතුව අඩුවට ගත්ත 4WD එකක්, ඒ කියන්නේ RV6 එකක් ඔයාට 2WD එකක් විදියට වැඩි ගානට ඇඟේ ගහන්න පුළුවන්. chassis number එක අනිවාර්යයෙන්ම චෙක් කරන්න. හතරවෙනි එක තමයි auction reports එක. LC දාන්න කලින් අනිවාර්යයෙන්ම japanstat.com වගේ වෙබ්සයිට් එකකින් ඔයාගේ වාහනේ රිපෝට් එකක් ගන්න. රුපියල් කීපයක් වියදම් කරලා ඉම්පෝර්ටර්ස්ලා දුන්න auction sheet එක ඇත්තද නැත්නම් එඩිට් කරපුවාද? වාහනේ කලින් ඇක්සිඩන්ට් වෙලා auction එකට දාලා තියනවාද කියලා ඒකෙන් හරියටම අල්ල ගන්න පුළුවන්. ඉතින් ඔයාලාටත් ඔයාගේම නමට වාහනයක් ඉම්පෝර්ට් කරගන්න අවශ්‍ය නම් දැන්ම පහත දුරකථන අංකය ඔස්සේ වැලරන් ගෲප් අපව සම්බන්ධ කරගන්න. අපි ඔබගේ සිහින වාහනේ ඉතා සාධාරණ මුදලකට ඉතා නිවැරදිව සහ විනිවිද භාවයකින් යුක්තව ඔබේ අතටම ගෙනත් පාර දෙන්නම්. ඉතින් අලුත් Honda Vezel එක ගැන ඔයාට තිබුණ ලොකුම ප්‍රශ්න ටික අද වීඩියෝ එකෙන් ක්ලියර් වෙන්න ඇති කියලා මම හිතනවා. පර්සනල් ඉම්පෝර්ට් එකක් කරද්දී අර කිව්ව පොයින්ට් 4 අනිවාර්යයෙන්ම මතක තියාගන්න. එතකොට ඔයාලාව කාටවත් රවට්ටන්න බෑ. මේ වීඩියෝ එක ඔයාට වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න. වාහනයක් ගන්න ඉන්න ඔයාගේ යාළුවන්ටත් බලන්න, මේක ෂෙයා කරන්න. මේ වගේ තවත් වැදගත් වාහන ගැන ඇත්තම තොරතුරු දැනගන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඔයාටත් තියෙන ප්‍රශ්න පල්ලෙහාන් comment කරන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙමු. පරිස්සමින් drive කරන්න. සුබ දවසක්.